ළමයි. හොඳටම අවුවේ මම වීඩියෝ එක කරන්නේ. හායි ලව්, ඔයාලව ගොඩක් ආදරෙන් මගේ YouTube channel එකට එකතු කරගන්නවා. අද වෙනස් තැනක ඉඳලා වෙනස් විදිහේ වීඩියෝ එකක් අරගෙන ආවේ අලුතෙන් සෝෂල් මීඩියා වලට එන්න ඉන්න නංගිල මල්ලිලා වෙනුවෙන්. ඒකට හේතුව වුණේ මගේ TikTok page එකේ likes අත 100k වුණා. ලක්ෂයක් වුණා. අද 11 ඉතින් මං හිතනවා මට යුනිවර්ස් එකකින් මේ දීපු දේට මම ඇත්තටම තෑන්ක්ස් කරන්න ඕනේ කියලා. ඒ නිසාමයි මං වීඩියෝ එකක් කරන්නේ. ඉතින් TikTok page එක මම හැදුවේ මීට අවුරුදු 2-3කට කලින්. මේ ගමන මං හරි අමාරුවෙන් ආපු ගමනක්. ඉතින් මුලින්ම කියන්න ඕනේ මම TikTok page එක හැදුවේ මගේ vocals දාන්න. ඉතින් මං පුංචි vocals කරා. ඉතින් මේ දේවල් දාන්න තමයි මම TikTok account එක හැදුවේ. මුලින්ම තිබුණේ personal account එකක් විදිහට. මං කිසිම දෙයකගේ settings හදන්න දන්නේ නැහැ. නම තිබුණේ ශ්‍යාමෙන් කළුපහන කියලා. ඊට පස්සේ ටික කාලයක් යනකොට මගේ Facebook page එකයි account එකයි දෙකම මට නැති වුණා. ඉතින් ඒ නිසා මට ඒක නැතුණාට මට TikTok account එක නැතුණ නෑ නේ කියලා හිතලා මම TikTok එකට දිගටම videos දැම්මා. දිගටම කියන්නේ මම daily දැම්මේ නැහැ. හේතුව ඒ කාලේ TikTok package මුකුත් මම දැම්මේ නැහැ. ඉතින් ඔය data card එකක් දාගත්ත වෙලාවක තමයි edit කරලා තිබ්බ video එකක් මම upload කරන්නේ. ඉතින් ඒවට මට හොඳ comments views ආවා. පස්සේ මට ආස හිතුණා. ඊට පස්සේ මං අරමුණක් නැතුව පටන් ගත්ත TikTok account එක මං අරමුණක් ඇති කරගත්තා ඒ වෙනුවෙන්. ඒ මොකද්ද? මට මගේ සෝෂල් මීඩියා මට මගේ ස්ට්‍රෙස් එක රිලීස් කරන්න හරියට උදව් වුණා. මට දුකක් ආවම මං ඒ ගැන වොයිස් එකක් කරා. මට සතුටක් ආවම මං ඒ ගැන වොයිස් එකක් කරා. ඉතින් මට මාර සතුටුයි. මොකද මං වීඩියෝ එකක් දාපු ගමන් මං වෙනුවෙන් වචන එකතු කරලා කමෙන්ට් කරන්න ගොඩාක් කට්ටිය හිටියා. ඊට පස්සේ ඔහොම ටික කාලයක් යනකොට මට හිතුණා මගේ ශ්‍යාමන් කළුපහන කියන නම කට්ටියට කියව ගන්න මතක හිටින අමාරු ඇති කියලා හිතලා මම නම වෙනස් කරා. නම තමයි මලිති ශ්‍යාමෙන් කළුපහන කියලා. එතකොට මම YouTube page එකක්වත් පටන් ගන්න YouTube account එකක් channel එකක් පටන් ගන්න මම හිතලා තිබුණේ නැහැ. ඉතින් TikTok එක විතරයි මට තිබුණේ. ඊට පස්සේ නම වෙනස් කරාට පස්සේ ටිකක් මට තේරුණා views අඩු වෙනවා කියලා. මම දන්නේ නැහැ නම වෙනස් කරාම views අඩු වෙන විත්තියක්. ඒ වුණාට නම වෙනස් කරාට පස්සේ මගේ views එක දිගට අඩු වෙන්න පටන් ගත්තා. ආයේ ඒත් කමක් නැහැ කියලා මම videos දැම්මා. මුලින්ම දැම්මේ මගේ voice එක කියන්නේ මාව පෙන්වන්නේ නැතුව මම හරි ලැජ්ජයි හින්දා මේ විදිහට තමයි videos දැම්මේ. මුලින්ම මම videos කියන්නේ vocal කරේ bathroom එක ඇතුළේ ඉඳලා. මොකද වටේ පිටේ සද්ද අපි වොයිස් එකක් කරන්න ගියොත් අල්ලපු ගෙදර බල්ලා හරි බුරනවා. ඉතින් ඒ නිසා කවුරුත්ම නැති සද්ද බද්ද මුකුත්ම නැති වෙලාවක් බලලා තමයි මම වොයිස් එක කරන්න ගත්තේ. ඔයාලට ඇහෙන ඇති අල්ලපු ගෙදර කුකුලා කෑ ගහනවා. ඉතින් මේ හරිම කරදරයි. කරන්න දෙයක් නැහැ උනාට අපිට අපේ ගමන නවත්තන්න බෑ. අපි හැමෝම සාමාන්‍ය මිනිස්සු. ඉතින් මේ හොඳ ස්ටුඩියෝස් අතරට ගිහිල්ලා අපිට වීඩියෝස් කරන්න තරම් තවම දියුණු නැහැ. ඒ වගේ කාලයක් එයි කියලා ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් ආයෙත් යමු අපි කතාවට. මම බාත්රූම් එක ඇතුලේ ඉඳලා තමයි වෝකල්ස් කරේ. ඒ කරලා මම normal InShot කියලා app එකකින් තමයි මම වීඩියෝස් එඩිට් කරේ. මම මුකුත් voice එකට effect එකක් දැම්මේ නැහැ. මම කරේ පොඩි ෆොටෝ එකක් අරගෙන ෆොටෝ එක පොඩ්ඩක් මේ effect එකක් දාලා ලස්සන කරලා වචන 2-3ක් දාලා මගේ credit එක දීලා මම වීඩියෝ එක අප්ලෝඩ් කරා. ඉතින් ඊට පස්සේ ඔය ළමයි ඉතින් වෝකල්ස් කරන්න මං ආස නිසාම මම රේඩියෝ ජර්නලිසම් කෝස් එකකට ගියා. ඒ ගියාට පස්සේ මට හම්බ වුණා සිතාරා සඳුනි කියලා අක්කා කෙනෙක්. මම මේ වෙලාවේ ආව මතක් කරන්න ඕනි. එයා මාව හම්බ වුණ දෙවෙනි දවසේ මට කිව්වා නංගි TikTok එකේ ඔයාගේ voice වගේක් suggest වුණා මට. මම skip කරලා මං ආයි ගිහින් බැලුවා කාගේද මේ voice එක කියලා. නංගි මාර ලස්සනයි. ඔයා දිගටම videos කරන්න. කොයි වෙලාවක හරි පත්තු වෙනවා කියලා කිව්වා මට. ඒ වචන ටික අද වගේ මතකයි. ඉතින් මම දිගටම videos දැම්මේ උනාට මම නම වෙනස් කරපු නිසා මට views ටිකක් අඩු වුණා. ඊට පස්සේ මම ටික පටන් ගත්තා මාව පේන videos කරන්න. මාව පේන videos කරා මම. ඒත් views කලින් තරම් ආවේ නැහැ. ඊට පස්සේ මං හිතුවා කමක් නැහැ දැන් views අඩු වෙච්ච එකේ මලිති ශ්‍යාමෙන් කළුපහන කියලා දිග නමකින් ඉන්න ඕනේ නැහැ. මම මලිති කියලා නම දාගන්නවා කියලා හිතලා මං TikTok එකට මලිති කියලා දැම්මා.
ඊට පස්සේ වයිරල් ගියා මගේ ඒ කියන්නේ කලින් මුලින්ම මගේ වයිරල් ගියා වීඩියෝස් ගොඩාක්. ඉතින් ඒ වීඩියෝස් ඒ වෝකල්ස් Facebook එකේ පවා මේ ගොඩක් කටියමට ලින්ක් එවනවා උදේට නැගිටිට පස්සේ ලින්ක් එවලා තියෙනවා මේ ඔයාගේ වොයිස් එක නේද කියලා. හා ඉතින් එච්චර වයිරල් ගියේ නැහැ. මම නම දෙපාරක් වෙනස් කරාට පස්සේ අතරින් පතර මාසෙකට දෙකකට පාරක් එක වීඩියෝ එකක් වගේ වයිරල් යනවා විතරයි. ඒත් ගොඩක් කට්ටිය මාව අඳුරන්න නැතුව ගියා මම කවුද කියන එක. ඊයේ පෙරේද දාපු වීඩියෝ එකක් ගොඩාක් වයිරල් ගිහිල්ලා ඒ ලයික්ස් වලින් මගේ TikTok එකේ page එක TikTok page එක ලයික්ස් 100ක් බවට පත් වුණා. ඉතින් මේ මම මේ කිව්වේ ගොඩාක් කෙටි කරලා ගොඩාක් සාරාංශ කරලා මේක ඇතුලේ මිනිස්සු කියපු කතන්දර ඒ දේවල් හැමදේම තිබුණා. මං එකක් කියන්නම්. මං ඒක මොටිවේෂන් එකක් කරගත්තා. මම ගොඩක් කරේ සෑඩ් වෝකල්ස්. හේතුව TikTok එකේ සෑඩ් වෝකල්ස් වලට ලොකු තැනක් තිබ්බා. ගොඩක් වයිරල් ගියා. ඒ නිසා මම සෑඩ් වෝකල්ස් කරනකොට මට එක පුද්ගලයෙක් කියනවා ඔයා කරන්නේ දුක හිතන අඬන වීඩියෝ නිසා ඔයාගේ ජීවිතෙත් මේ නෙගටිව් දේවල්ම තමයි සිද්ධ වෙන්නේ කියලා. මං එක මොටිවේෂන් එකක් කරගත්තා. මං ඒ දවස්වල දන්නේ නැහැ මොනවද වීඩියෝස් කරන්නේ කොහොමද කරන්නේ කියන එක. මං ඉතින් මගේ හිතට දැනෙන වචන ටිකක් හම්බුනොත් මං වොයිස් කරලා දාන තත්ත්වෙ තමයි හිටියේ. පස්සේ මම මගේ විදිය වෙනස් කරලා මාව ඉම්ප්‍රූව් කරගෙන මම කෝසස් කරලා මං ඊට පස්සේ equipments mics ring light ඒ දේවල් අරගෙන මම තනියම කලින් වීඩියෝස් වලට වඩා හොඳ විදියට වීඩියෝස් කරලා දැම්මා. ඉතින් එදා ඒ වචන ටිකෙන් මම ලොකු මොටිවේෂන් එකක් ගත්තා කියලා මම හිතනවා. ඉතින් මම කියන්නේ සෝෂල් මීඩියා වලට එන්න බලංගින නංගිලා මල්ලිලා ඉන්නා නම් මම මේ ලොකු ගමනක් ගිය මිනිස්සෙක් නෙවෙයි. මම තාම ස්ටෙප් බයි ස්ටෙප් මේ ගමනේ යන ගමන් ඉන්නේ. ඉතින් YouTube channel එකේ තවම ඉන්නේ subscribersලා 150යි මම මේ වීඩියෝ එක දානකොට. ඒත් මම නතර කරන්නේ නැහැ. මම දිගටම වීඩියෝස් දානවා. කවදම හරි දවසක සිතුවගේ කිව්වා වගේ පත්තු වෙනවා කියලා මම දන්නවා. ඉතින් ඒ හින්දා මං හිතනවා ඔයාලා මාත් එක්ක දිගින් දිගටම රැඳිලා ඉඳීවි කියලා එක. මොකද පුංචි තැන ඉඳලා පටන් ගන්න මිනිස්සෙක්ට සාමාන්‍යයෙන් අද කාලේ විදියට අත දෙනවා හරි අඩුයි. ඇත්තම කතාව. අපිට හැමදේම තිබිලා අපිට දැන් මුලින්ම වීඩියෝ එකක් කරනකොට අපිට බැහැනේ සම්පූර්ණ කම්ප්ලීට්ලි වීඩියෝ එකක් කරන්න. අපිට ගොඩාක් අඩුපාඩු තියෙන්න පුළුවන්. ඉතින් ඒ හැමදේම පෙන්නලා දෙන කොට්ටාසයක් තමයි අපේ ෆෑන්ලා කියන්නේ. ඉතින් ඔයාලට උපරිම වගකීම සහ යුතුකමක් තියෙනවා අපි වීඩියෝස් වල කියන දේවල් වල මොන හරි අඩුපාඩුවක් තියෙනවා නම් පෙන්නලා දෙන්න. ඉතින් මේ දේවල් මොටිවේෂන් එකක් කරගෙන ඒ දේවල් හදාගෙන අපේ ගමන අපිට යන්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි මම TikTok පටන් ගත්තේ. තාම මම තිබ්බේ පළවෙනි ස්ටෙප් එක විතරයි. ඉතින් මං ආයේ නම වෙනස් කරන්නේ. මං ඒ කරගත්ත ලොකු මෝඩ ගෝංකමක්. මං ආයේ නම වෙනස් කරන්නේ. මම මේ නමින්ම ඉන්නවා. මලිති කියලා තමයි නම තියෙන්නේ. මම ලින්ක් එක දාන්නම් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඔයාලටත් පුළුවන් ගිහලා ෆලෝ කරලා මගේ වීඩියෝස් බලන්න. මම දිගටම දැන් මගේ වෝකල්ස් දානවා. තව ගොඩාක් දුර යන්න තියෙනවා. ඉතින් ඔයාලා කවුරු හරි සෝෂල් මීඩියා වලට එන්න බලන් ඉන්නවා නම් මට හොඳ ෆෝන් එකක් නැහැ, මට වොයිස් කරන්න මයික් එකක් නැහැ, මට විදියක් නැහැ. හැබැයි මට දක්ෂතාවය තියෙනවා කියලා දන්නවා නම් සැලෙන්න එපා. ඔයාලට තියෙන පොඩි ෆෝන් එකකින් හරි ඔයාලට කොහොම හරි ස්මාර්ට් ෆෝන් එකක් නේ තියෙන. ඒත් ස්මාර්ට් ෆෝන් එකේ ඔයාලට පුළුවන් විදිහට ඔයාගේ වීඩියෝ එකක් ගන්න බැරි නම් ලස්සන ෆොටෝ එකක් ඩවුන්ලෝඩ් කරගෙන හරි මේ එඩිට් කරලා ලස්සන සින්දුවක් දාලා ඒ විදිහට කෙනෙක්ට අහන්න බලන්න පුළුවන් විදිහට හදලා එඩිට් කරලා දාන්න පුළුවන් නම් ඔයාට පුළුවන් හෙමින් මේ ගමන ඉස්සරහට යන්න. ඉතින් මම කියනවා කවුරු හරි කෙනෙක් හිතේ තියාගෙන ඉන්නවා නම් කල් දාන්න එපා. පටන් ගන්න, අදම පටන් ගන්න. Facebook එකෙත් දැන් මොනිටයිසේෂන් හම්බ වෙලා තියෙනවා. ඉතින් ගොඩ දෙනෙක්ට ඉතින් ඔයාලත් නතර වෙන්න එපා. මේ සෝෂල් මීඩියා කියලා කියන්නේ අපිට ගොඩාක් දුර යන්න පුළුවන් තැනක්. මම කිව්ව දේවල් වලිනුත් එක වචනයක් හරි ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න ඇති. ඉතින් මං හිතනවා මගේ ජර්නි එකේ මට පුළුවන් උපරිමයෙන් කෙටි කරලා ඔයාලත් එක්ක මම බෙදාගත්ත කියලා. ඉතින් එහෙනම් හොඳටම ආවේ මම මේ වීඩියෝ එක කරන්නේ. ගේ ඇතුලේ සද්දපද්ද වැඩි හින්දා. එහෙනම් ඉතින් හැමෝටම ආදරේ පරිස්සමින් ඉන්න අයත් මම ඉක්මනට වීඩියෝ එකක් අරගෙන එන්නම්. මම කලින් කිව්වා වගේ මගේ වීඩියෝස් වල අඩුපාඩුවක් තියෙනවා නම් මොනවම හරි මට කමෙන්ට් එකක් දාලා අනිවාර්යයෙන්ම කියන්න. ඔයාලගේ යාළුවෝ අතර ෂෙයා කරන්න. ගිහින් යන්න ගොඩක් ආදරේ.